සහෝදර මාධ්‍යවේදී ඔබෙන්ම ප්‍රශ්නයක් ආරම්භ කරලා මම පටන් ගන්නවා. අද මාර්තු 14 හෙට මාර්තු 15. මාර්තු 15 වෙනිදා කිව්වහම ඔබට මතක් වෙන්නේ මොකද්ද? හෙට දවසේ තියෙන සුවිශේෂත්වය මොකද්ද? ඔබ හිතාවි කියපු ගමන්ම කුෂිකර්ම ඇමතිතුමාගේ අර රිලව් සංගණනය කියලා. කුෂිකර්ම ඇමතිතුමාගේ රිලව් සංගණනය නෙවෙයි හෙට වැදගත්ම. මේ රටට වැදගත් දෙයක නෙවෙයි. හෙට ජාත්‍යන්තර පාරිභෝගික දිනය. හෙට ජාත්‍යන්තර පාරිභෝගික දිනයේදී ඒ දිනය කුෂිකර්ම ඇමතිවරයාත් වෙළඳ ඇමතිවරයාත් දෙන්නම වසන් කරනවා. ඒ දිනේ වසන් කරලා ඒ දිනය බොහොම විහිළු තහළු සපේන දිනයක් බවට පත් කර ගන්නවා. මොකද රටක ජනතාව ජීවත් කරද්දී ප්‍රධානම දේ තමයි පාරිභෝගිකයා ආහාර. ආහාර ප්‍රශ්නයට විසඳුම් දෙන්න බැරි කුෂිකර්ම ඇමතිවරයෙකුත් විසඳුම් දෙන්න බැරි වෙළඳ ඇමතිවරයෙකුත් තමයි මේ රටේ ඉන්නේ. පහුගිය කාලේ කිව්වා මහකන්නේ අස්වැන්න කැපුනම මේ සහල් ප්‍රශ්නේ අවසන් වෙනවා කියලා. මහකන්නේ අස්වැන්න කැපිලා දැන් මාසයකට වැඩි. හැබැයි තවමත් පාලන මිලට සහල් දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි වියලවි මණ්ඩලයට කුෂිකර්ම ඇමතිවරයා මිලියන 500ක මුදලක් වෙන් කරනවා වී මිලදී ගන්න කියලා. හැබැයි මේ ආණ්ඩුවේ මහජන බැංකුවත් ලංකා බැංකුවත් පොළොන්නරුවේ තියෙන ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයින්ට බිලියන 20කට වඩා මුදල් දෙනවා. ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෝ අරලිය සහල්, නිව්රත්න සහල්, ඒ වගේම නිපුණ සහල්, ඒ වගේම හිරු සහල්, ලත් සහල් මේ ප්‍රධාන ව්‍යාපාරික සහල් ආයතන පහට බිලියන 20කට ආසන්න මුදලක් ලංකා බැංකුවෙනුයි මහජන බැංකුවෙනුයි මේ ආණ්ඩුව දෙනවා. එතකොට වියලි මණ්ඩලයට දෙන්නේ මිලියන 500යි. කොච්චරක් සහල් මිලදී ගන්න පුළුවන්කම තිබුණාද? බෑ. ඒ කියන්නේ සහල් ප්‍රශ්නේ විසඳන්න උවමනාවක් තිබුණා නම් රටේ ජනතාව වෙනුවෙන් මිලියන 500ක් වියදම් කරලා ව්‍යාපාරිකින් වෙනුවෙන් බිලියන 20ක් දෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට එහෙම උවමනාවක් නැහැ. ඒ වගේම තමයි අද වෙද්දී මේ රටේ කතා කරන්නේ විහිළු තහළු සපයන යුගයක්. අද රාජ්‍ය සේවකයා දැඩි අසිරුතාවට ලක් වෙලා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ආවහම පහර දෙන තත්ත්වයටපත් වෙලා රාජ්‍ය සේවකයෝ බොහොම අමාරුයි. ඒ වගේම විශ්‍රාමිකයා ඊයේ දවසේ අපි දන්නවා ගාල්ලේ ඒ විශ්‍රාමික කොමසාරිස්වරයා එතුමා ජීවිතක්ෂරපත් වෙනවා. ඒ වගේම අද පොලිස්පතිතුමා තාම තනතුරේ ඉන්නේ. පොලිස්පතිතුමා හොයන්න පොලිසිය යනවා. ඒ විතරක් නෙවෙයි. වෛද්‍යවරියන්ට තමන්ගේ සෞඛ්‍ය සේවය කරන්න බෑ. තමන්ගේ රෝහලේදීම දූෂණය කරනවා. ඒ විතරක් නෙවෙයි. අද මේ රටේ අධිකරණ පද්ධතිය තුල අධිකරණ පද්ධතියේ නීති සංග්‍රහය අද නඩු භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ඊට මුලපිරුපු නීති වෘත්තිය අද බොහොම හැලුවට ලක් වෙලා තියෙනවා. අද නීතිඥවරියක් විදියට වෙස්වලාගෙන ගිය ඒ කාන්තාව තවම අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අද රටේ නීතියක් නැහැ, ආරක්ෂාවක් නැහැ, පරිපාලනයක් නැහැ. සියල්ල කඩා වැටිලා. එහෙම සියල්ල කඩා වැටිලා තියෙද්දි මේ රටේ සියලු ප්‍රශ්න අමතක කරන්න අද රිලා වඳුරු ජෝක් එකක් ගෙනල්ලා. රිලා වඳුරු ආණ්ඩුවක් මේක. රිලා වඳුරු ආණ්ඩුවේ මේ ජෝක් එක ඉතාම ඉක්මනින් අවසන් කරන්න ඕනේ. අද ඒ මිනිස්සු ඒකට මුල පුරලා තියෙනවා.